හායි සුබම සුබ සන්ධයක් වේවා. ඉතින් දවස් කීපයකින් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද උඩ දවසකින් මගේ කුකුල්ලු ටික එළියට දැම්මා. හරිම සන්තෝෂෙන් ඒ කට්ටිය එළියට බහැලා කෑම කනවා. මේ දවස් ටිකේම හොඳටම වැස්සා. බහැලා ඊයේ යදයි තමයි ටිකක් පෑවේ. ඊයේත් පොළව හොඳටම මේ තෙත් වෙලා තිබ්බේ. ඉතින් මඩ ගතියත් එක්ක මුන් එළියට දැම්මේ නෑ. ඉතින් අද දාන්න හිතුණා එළියට. උදේ වරුවෙත් දැම්මා. හවස් වරුවෙත් පොඩ්ඩක් වෙලා කන්න දාන උන්ට හොයාගෙන. එහෙම හොයාගෙන කන්න දාපුවන් පස්සේ ඉතින් උන්ට මේ මුන් යනවා. මුන් හතර වටේම යනවා. මේ ඇවිදිනවා. වත්ත වටේම ඇවිදිනවා. මම මේ ළඟට ගන්න ඕන හින්දා හාල් ටිකක් දාලා මුන් ළඟට ගත්තා. ඉතින් ඇත්තටම මේ දවස්වල මේ කුකුල්ලෝ ඇති කරනවා කියන්නේ මාර ගෙමක් ගන්න ඕනේ. මේ මුන්ට මාර විදිහට ලෙඩ හැදෙනවා. විශේෂයෙන්ම සෙම අමාරුව තමයි බහුලවම හැදෙන්නේ මුන්ට. ඉතින් මේ මංගාව ඇත්තටම බ්‍රාමා කිකිලි කුකුලයි මේ තව පැටව 3 දෙනෙක් හිටියා. 3 දෙනාගෙන් දෙන්නෙක්ම මැරුණා. හරිම කනගාටුදායක සිද්ධියක් උනේ. කටියට මේ කටු පුම්බන් ඉඳලා එකපාරම මැරෙන ලෙඩේ අර කටුවා ලෙඩේ කියන එක තමයි මම හිතන්න හැදුනේ. ඒකට ප්‍රධානම හේතුව එක කුකුලෙකුට ඊට කලින් හැදිලා මගේ ගම් කුකුලොත් එක්කනේ හිටියේ. ගම් කුකුලෙකුට හැදිලා ඒක ටික මේ ගොඩක් කුකුලොන්ට හැදුනා. ඊට පස්සේ ඊතර සත්තුන්ටත් ඉතින් මේ හැදුනා. ඉතින් ඒකෙන් බ්‍රාහ්ම පැටව දෙන්නෙක්ම නැති වුණා. ඇත්තටම හොඳ වටිනා බ්‍රාහ්ම. මං හිතන්නේ ඒ දෙන්නගෙන් එකෙක් කිකිලියක් එකෙක් කුකුලෙක්. දැන් ඉතුරු වෙලා ඉන්නේ කියනත් මං හිතන්නේ කිකිලියක් කියලා තමයි. මම තාමත් මේ බ්‍රාහ්ම කුකුලන්ගේ මේ කුකුලෝ කිකිලියෝ හරි අමාරුයි හොයන්න. ඉතින් මේ බලමු අපි ඉතින් ඉස්සරහට කොහොමද කියලා. දැනට ඉන්නේ ඔන්න ඔය ටික විතරයි මං ගාව. ඉතුරුම මරුණා. ඇත්තටම 20ක් විතර හිටියා මං ගාව කුකුල්ලු. දැන් ඉන්නේ ඔක්කොම මැරිලා ඉතුරු වෙලා මෙන්න මේ ටික තමයි 7 දෙනා ඉන්නේ. මේ 7 දෙනාගෙත් ඔය බ්‍රාහ්ම පැටියටයි ඔය සුදු පාට කිකිලිටයි හොඳටම මාරෙලා හිටියේ. ඊට අමතරව මේ ඔය මහ ජෝඩුවේ මේ කිකිලිටත් බ්‍රාහ්ම මහ ජෝඩුවේ මේ කිකිලිටත් මේ අර කුකුල් වසූරුව කියන ලෙඩේ හැදිලා තිබ්බා. ඔය සුදු කිකිලිගේ මේ ඇහි තනිකර කබ වගේ ඇවිල්ලා සුදු පාටට වැහිලා තිබ්බේ. මේ දවස් ටිකේම මම දෙහිලෙල්ලක් අරගෙන අතුල්ලලා මේ අයින් කර අද තමයි කිකිලිගේ අර ඇහි තිබ්බ සුදු පාට සුදු කෑල්ල ගැලිලා වැටුනේ. දැන් නම් හොඳට S2 පේනවා. එක හැප් පේන්නේ නැතුව මම හිටියේ. මේ මොකද්ද කියලා මම දන්නේ නැහැ. එහෙම වෙන්න හේතුව දන්න කියන කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙම වෙන්නේ මොකද්ද හේතුව කියලා මම දන්නේ. කියන්නේ ඇහැ යට තනිකර ඇහැ වැහිලා මේ සුද නිකන් කබ වගේ ඇවිල්ලා නිකන් අර සුද එනවා වගේ ඇවිල්ලා තිබ්බේ. මම ඒක දෙහි ලෙල්ලක් අරගෙන අතුල්ලන්න කියලා කිව්වා. අර මං අඳුරන අයියා කෙනෙක්. ඒකට හරියනවා කියලා මම දවස් 3ක් විතර අතුල්ලුවට පස්සේ හරි ගියා. ඊට කලින් මේ බ්‍රාහ්ම පැටියගෙත් එක හැක් වැහිලම තිබ්බා. ඒකගෙත් මං ලේ එනකම් වගේ අතුල්ලලා මේ දවස් 3ක් විතර අතුල්ලුවට පස්සේ ඔන්න හරි ගියා. මේ ඔක තමයි ඉතින් මේ දවස්වල තියෙන ප්‍රශ්නේ මේ ගම් කුකුල්ලෝ ඇති කරන එකේ. තවත් දෙයක් කියන්න තියෙනවා. මගේ YouTube channel එකේ ඉතින් බොහොම අමාරුවෙන් ටික subscribersලා කරගෙන දැන් 94ක් මම මේ වීඩියෝ එක කරනකොටත් ඉන්නවා. ඉතින් මම බලනවට වඩා ගොඩාක් කට්ටිය දැන් මේ වීඩියෝ බැලුවට subscribers ලා නැහැ. ඇත්තටම කියන්නේ මගේ වීඩියෝ බලන ඔයාලට මම පුංචි ඉල්ලීමක් කරනවා. වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලලා channel එකට පොඩි support එකක් දෙන්න. subscribe button එක නිකන් තියෙන එක ඔබලා ඒක මෙතනම තියෙනවා bell icon එක ඕල් දාලා පොඩි support එකක් දෙන්න. වීඩියෝ එකට like එකක් දාලා ඔයාලට හිතෙන දෙයක් comment කරලා යන්න. ඉතින් අපි වගේ පුංචි අයට පොඩි ගැම්මක් කරන් දෙන්න මේ වීඩියෝ එක කොට දාගන්න. මේ channel එක කොට දාගන්න. තාම අපි අලුත් මේවට. ඉතින් පුළුවන් විදියට ඉතින් වීඩියෝ එකක් දානවා. මම නම් කියන්නේ ඉතින් මේ හිමින් හරි මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක තමයි මේ කුකුල්ලෝ 20ක් ගෙනාවා. පැටව 20ක් ගෙනාවා. මේ ගෙනල්ලා තමයි හදාගත්තේ. මේ බ්‍රාහ්ම ජෝඩුව නම් මම සල්ලි දීලා ගෙනාවේ. ලොකු ජෝඩුවක් ගෙනාවේ.
ඊට අමතරව ඉතුරු ඔක්කොම පැටව ගෙනාවේ මාස එකමාරේ පැටව ගෙනාවේ. ඉතින් ඕක තමයි කතන්දරේ. මේ කුකුල්ලු හදනවා කියන්නේ මහා ගේමක් ගහන්න ඕනේ. හැබැයි ඉතින් හදාගත්තා කියන්නේ සුපිරි ගේමක් ගහන්න පුළුවන්. ඉතින් මගේ ඌමනාව තියෙන්නේ කොහොම හරි මේ කුකුල් පරම්පරාව පොඩි ෆාම් එකක් විදිහට කරගෙන යන්න. ඇත්තටම හොබි එකට තමයි මම මේක කරගෙන යන්නේ. ඉතින් බලමු. ඉතින් පුළුවන් විදිහට හිමීට වැඩි දියුණු කරමු. කූඩුවකුත් හදාන යන ගමන් තියෙන්නේ. මම ආයෙත් කියනවා YouTube channel එක subscribe කරන්න. subscribe කරලා මේ bell icon එක all දාලා තියාගෙන මම දාන වීඩියෝ එක ඉක්මනින්ම ඔයාලට මේ ලැබෙන්න සලස්වන්නේ. ඒ බෙල් එකේ ඕල් එක ඕල් බටන් එක එබ්බුවම තමයි. ඉතින් මේ මම කියන්න ආවේ මේ අද මේ කුකුලොන්ට පණු බෙහෙත් දුන්නා. කුකුල්ලෝ ටික පණු බෙහෙත් බීලා එහෙම තමයි මේ එළියට දාලා ඉන්නේ. මේ ඉතින් ඔහොම තමයි මේ කුකුල් කොටුව කරගෙන යන්නේ. මේ ඊට පස්සේ දැන් හෙට වගේ විටමින් එක දෙනවා. විටමින් එක දුන්නාන් පස්සේ ආයෙ ඉතින් කාලයකට මේ ප්‍රශ්නයක් නෑ. මේ කරගෙන යන්න පුළුවන්. මම කියන්නේ ඉතින් මේ හැම ගෙදරකටම මම නම් කියන්නේ ඔයාලා බලන කට්ටියට කුකුළු 10ක් විතර ගෙනල්ලා ඇති කරලා බලන්න. ඉතින් මේ ලොකු දෙයක් කරගෙන යන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයාලා ඔක්කොටම බුදු සරණයි. පැටව ටික ලස්සනට හදාගෙන ලොකු ලස්සන ෆාම් එකක් කරගෙන යන්න. ආයෙත් කියනවා YouTube channel එක subscribe කරන්න. නිකන් අද පොඩි වීඩියෝ එකක් ගෙනාවේ මගේ කුකුළු ටික ගැන පෙන්වන්න. මෙන්න මේ ටික තමයි ඉතුරු වෙලා ඉන්නේ කියලා. පැහි කාලේ ඉවරනකොට කුකුල්ලු 7 දිනෙකට බැස්සා. ඉතින් දැන් චූටි පැටවු නෑ මගේ ළඟ. මේ ඉන්නේ ඔක්කොම දැන් මාස පැටවු ටිකට නම් මාස 4මාරක් 5ක් විතර කිට්ටු වෙලා තියෙන්නේ. ඉතුරු ඒ උන් දෙන්න නම් මහ උන් දෙන්න බිත්තර දානවා. ඒත් දැනට තාම මේ බිත්තර දාන්නේ නැහැ. කිකිලි මාසයක් විතර දැන් බිත්තර දාන එක නවත්තලා තියෙන්නේ. මොකද්ද කියන එක මම දන්නේ නැහැ හේතුව. මේ බලමු ඉතින් ඒකටත් සොලියුෂන් එකක් හොයනවා. බිත්තර දාගෙන ආවා එක දිගටම. දැන් ආයේ එක දිගටම බිත්තර දාන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් මොකද්ද කියලා කමෙන්ට් එකක් දාන්න යටි. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් නවත්තනවා. වීඩියෝ එක බලන්න සම්පූර්ණම. බොහොම ස්තුතියි රැඳිලා හිටියට වීඩියෝ එකත් එක්ක. නොවා ෆාමින් YouTube නාලිකාව ඔස්සේ තවත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. ඔයාලා ඔක්කොටම ජයෙන් ජය.